මතයතුමාගේ සුවිශේෂයේ 17 වන පරිච්ඡේදයේ පළමුවන වගන්තයේ සිට 9 වන වගන්තිය දක්වා සදවසකට පසු ජේසුස් වහන්සේ පේදුරුද ජාකොබ්ද ඔහුගේ සහෝදර ජොහන්ද කැඳවාගෙන වෙන්ම උස් කන්දකට වැඩියසේක. උන්වහන්සේ ඔවුන් අභිමුවෙහි අන්වෙසක් වූසේක. උන්වහන්සේගේ මුහුණ හිරුමෙන් බැබලිනි. වස්ත්‍රද ආලෝකයෙන් සුදු විය. එකෙනෙහිම මෝසෙස්ද එලියාද උන්වහන්සේ සමග කතා කරමින් සිටිනු ඔවුන්ට පෙනිනි. පේදුරු ජේසුස් වහන්සේට කතා කොට ස්වාමිනී, අපට මෙහි සිටින්න ලැබීම වාසනාවකි. ඔබ කැමතිසේක් නම් මණ්ඩප 3ක්, එකක් ඔබටද, එකක් මෝසෙස්ටද, එකක් එලියාටද සාදන්නෙමි කීය. ඔහු කතා කරද්දී දීප්තිමත් වලාකුළක් ඔවුන් සිසාරා පැතිරිනි. තවද මේ මාගේ ප්‍රියාදර පුත්‍රයානෝය. මම මොහු කෙරෙහි ඊතා ප්‍රසන්න වී සිටිමි. මොහුට සවන් දෙන්නයි කියන හඬක් නික්මිනි. ශ්‍රාවකයෝ ඒ අසා අතිශයින් බියපත් වී මුහුණින් වැටුණාහ. ජේසුස් වහන්සේ ඔවුන්ට අතගසා නැගිටින්න බිය නොවන්නයි වදාළසේක. ඇසොසවා බැලූ කල ඔහු ජේසුස් වහන්සේ හැර වෙන කිසිවෙකු නුදුටුවෝය. ඔවුන් කන්දෙන් බැසෙද්දී ජේසුස් වහන්සේ කතා කරමින් මනුෂ්‍ය පුත්‍රයාණන් මලවුන් කෙරෙන් නැගිටින තුරු මේ දර්ශනය කිසිවෙකුට නොකියන්නයි ඔවුන්ට අණ කළසේක. මා ප්‍රියාදර සහෝදර සහෝදරියනි, අද දින ශුදෝ සභා මාතාව අප සමිදානන් වහන්සේගේ අන්‍ය රූප විලාස වීමේ මංගල්‍යය සමරනවා. ස්වාමින් වහන්සේ අන් වෙසක් ගැනීම අන්‍ය රූප විලාස වීම හැටියට අපිට තේරුම් ගන්නට පුළුවන් සරලව. නමුත් එහි ගැඹුරු යථාර්ථය අර්ථය අපි අවබෝධ කරගන්නට ඕන. ජේසුස් වහන්සේ සදවසකට පසු උන්වහන්සේගේ ශ්‍රාවකයන් තිදෙනෙක් රැගෙන පේදුරු, ජාකොබ් සහ ඔහුගේ සහෝදර ජොහාන් මේ අය කැඳවාගෙන උන්වහන්සේ උස් කන්දකට වැඩම කරනවා. උන්වහන්සේ ඔවුන් අභිමුවෙහි සම්පූර්ණයෙන්ම වෙනස් ස්වරූපයක් ගන්නවා. ශ්‍රාවකයෝ මිනිස්සු හැටියට තේරුම් ගන්නේ නැහැ මොනවද මේ ස්වාමින් වහන්සේට වෙන්නේ කියලා. උන්වහන්සේ සම්පූර්ණයෙන්ම වෙනස් ස්වරූපයකට පත් වෙනවා. උන්වහන්සේගේ මුහුණ හිරුමෙන් බබලන්නට පටන් ගන්නවා. උන්වහන්සේගේ වස්ත්‍ර ආලෝකයෙන් සුදු වෙන්නට පටන් ගන්නවා. ප්‍රේමවන්තේනි, මේ මොහොතේදී ස්වාමින් වහන්සේ සමග මෝසස්, එලියා පිළිසඳරයක යෙදෙනවා ඔවුන් දකිනවා. මේ අයට ශ්‍රාවකයන්ට මේ තේරුම් ගන්නට අපහසුයි. ඒ නිසාම ශ්‍රාවකයන් අතර පේදුරු ස්වාමින් වහන්සේට කතා කරලා කියනවා, මෙහි සිටින්න ලැබීම අපිට වාසනාවක්. ඔබ වහන්සේ කැමති නම් අපි මණ්ඩප 3ක් හදමු. එකක් ඔබ වහන්සේට, එකක් මෝසෙස්ට, අනිත් එක එලියාට. ඔහු කතා කරද්දිම දීප්තිමත් වලාකුළක් ඔවුන් සිසාරා පැතිරෙනවා. ප්‍රේමවන්තේනි, පේදුරුතුමා මනුෂ්‍ය මට්ටමින් කල්පනා කළ බලලා මේ ස්ථානයේ හරිම සුන්දර නිසා, හරිම පියකරු නිසා ඔහු යෝජනා කරනවා එතන නවතින්න. වෙන කිසිම දෙයක් නිසා නෙමෙයි ඔහු යෝජනා කරන්නේ නවතින්නට. ස්වාමින් වහන්සේත් මෝසෙස්, එලියාත් ඒ අයට ඉන්නට මණ්ඩප 3ක් හදමු කියලා ඔහු යෝජනා කරන්නේ අන්න ඒ නිසා. පේදුරුගේ යෝජනාව එම් පිටින්ම කන පිට හැරෙනවා. ස්වාමින් වහන්සේත් ඒ වගේම ශ්‍රාවකයොත් හැම කෙනෙක්ම සිසාරා මේ වලාකුළ පැතිරෙනකොට ඒන් හඬක් නික්මෙනවා. මේ හඬෙන් කියනවා, මේ මාගේ ප්‍රියාදර පුත්‍රයාණෝය, මම මොහු කෙරෙහි ඊතා ප්‍රසන්න වී සිටිමි. මොහුට සවන් දෙන්න. ප්‍රේමවන්තේනි, ජේසුස් වහන්සේත් නොයෙක් උපමාවලින් මිනිසුන්ට ධර්මය පහදලා දීලා අවසානයේදී උන්වහන්සේ පැවසුවා, සවන් නැත්තෝ සවන් දෙත්වා. එහෙමනම් දෙවියන් වහන්සේගේ හඬින් අද අපිට ප්‍රකාශ කරන්නෙත් ඒ දෙම තමයි, සවන් දෙන්න. ප්‍රේමවන්තේනි, අපි දෙවියන් වහන්සේට සවන් දෙනවා වගේම
අපි අපගේ අසල් වාසීන්ටත් අපගේ යහළු එහෙලියන්ටත් සහෝදර සහෝදරියන්ටත් පවුලේ සමාජිකයන්ටත් අපි සවන් දෙන්නට ඕන. සමහර වෙලාවට ඒ අයව අපි තේරුම් අරගෙන ඒ අයට සවන් දෙන්නට ඕන. එයාලගේ අවශ්‍යතා ඒ වලට අපි සවන් දෙන්නට ඕන. එහෙමත් නැත්නම් නිකන් වචනයට විතරක් සවන් දීලා වැඩක් නැහැ ප්‍රේමවන්තේනි. එසේනම් දෙවියන් වහන්සේගේ හඬ මේ මාගේ ප්‍රියාදර පුත්‍රයාණෝය මොහුට සවන් දෙන්න මේ වචන අපගේ හදවත්වල අපගේ මනසේ රැව් පිළි රැව් දෙන්නට ඕන. ස්වාමින් වහන්සේ අද අපෙන් බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ සවන් දීමයි මා ප්‍රේමවන්තේනි. අද දවසේදී අපි හැම කෙනෙක්ම අපගේ ජීවිත ස්වාමින් වහන්සේ වෙත ඔසවා තබමු. උන්වහන්සේගේ අන්‍ය රූප විලාස වීම අපගේ ජීවිත වෙනස බවට පත් වෙන්නට ඕන. ස්වාමින් වහන්සේ ශ්‍රාවකයන්ට කිව්වා බිය නොවන්න. ස්වාමින් වහන්සේ ඔවුන්ට අතගසා කිව්වේ බිය නොවන්නට කියලා. ඇස්සසවා ඔවුන් බලනකොට ජේසුස් වහන්සේ විතරයි ඔවුන් දැක්කේ. ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි, සමහර වෙලාවට අපගේ ජීවිතේ අපිට දේවල් නොතේරෙනකොට, අපහැදිලි වෙනකොට, පෙනෙන්නේ නැති වුණාම අපි අන්ධයෝ වගේ බිම ඇදගෙන වැටෙනවා. අපි නන්නත්තර වෙනවා අපේ ජීවිතේ. ස්වාමින් වහන්සේ අපි ළඟ ඉන්නවා. ස්වාමින් වහන්සේ අපේ ශරීරවලටත් අත ගසා තට්ටු කරලා උන්වහන්සේ කියනවා බිය නොවන්න, නැවත නැගිටින්නට කියලා. අලුත් ජීවිතයකට උපදින්නට කියලා. ඒ මොහොත තමයි අපේ ජීවිත වෙනස් වෙන්නේ. ස්වාමින් වහන්සේ ඒ වෙනස ඇති කරනවා අපේ ජීවිතේ. අපි උන්වහන්සේට අපගේ හදවත් විවර කරනවා නම් ප්‍රේමවන්තේනි, අන්‍ය රූප විලාස වීමේ මංගල්‍ය සැබවින්ම අපගේ ජීවිතවලත් අන්‍ය රූප විලාස වීමක් වෙන්නට ඕන. වෙනස් වෙන්නට ඕන. පරිවර්තනයක් වෙන්නට ඕන. එහෙමනම් අද දවස අපේ ජීවිත ස්වාමින් වහන්සේ අලුත් කරනවා. අලුත් මගක් ඔස්සේ අපි ගමන් කරන්නට පොරොන්දු වෙමු. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. සියලු බලධි දෙවි මහෝත්තමයාණන් වන පියානෝද පුත්‍රයානෝද ශුද්ධාත්මයානෝද ඔබ ආශිර්වාද කර ආරක්ෂා කරන සේක්වා.